හයි ආදරෙන් ඔයාලා පිළිගන්නවා අපේ CV රයිටිං වීඩියෝ සිරිස් එක තවත් වීඩියෝ එකට. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද CV එකක් ලියන්නේ, CV එක දාන්න ඕන දේවල් මොනවද නැති මොනවද, අපි CV එකේ ලෙන්ත් එක සහ CV එකට පිච් එකක් දාන්න ඕනද, CV එක පිටු ගණන කීයක් වෙන්න ඕනද, මේ වගේ කතන්දර ගොඩක් අපේ සමාජයේ තියෙන විවිධ මත අපි මේ ගැන පොඩ්ඩක් අද අපේ වීඩියෝ එකෙන් කතා කරමු. ගොඩක් දෙනෙක් CV එක කරන වැරදි කීපයක් මම ලිස්ට් ඩවුන් කරලා කියන්නම්. එක දෙයක් තමයි CV එකක ඔයගොල්ලෝ මේ ලෙන්ත් එක ගැන හිතනකොට ඔයගොල්ලෝ සමහර වෙලාවට CV එකට දාන දේවල් වලින් තමයි මේ ලෙන්ත් එක වැඩි කරගෙන තියෙන්නේ. මම CV කීපයක් දැකලා තියෙනවා. මම දැකලා තියෙන CV 10 ගණක් ඇතුලේ එක තරහ පුද්ගලයෙක් CV එකේ දාලා තිනවා. ඒ ළමයා පිතුම 6 වසරේ වගේ ඉඳලා A-level වගේ වෙනකන් එයා achieve කරපු හැම සර්ටිෆිකේට් එකක්ම ඉස්කෝලේ දාම් පාසලේ ගමේ හැම සර්ටිෆිකේට් එකක්ම වෙනම honors and achievements හරි whatever the name they mention කරලා ලොකු ලිස්ට් එකක් දාලා ඒක සම්පූර්ණ පිටුවක් විතර පිරෙන්නම තියෙනවා. හොඳයි මොඩ වැඩක්. මම එහෙම කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හැමෝගෙම ප්‍රොෆයිල්ස් වල අපි හැමෝම අපි ඉස්කෝලේ එක්ක ක්‍රීඩා කරලා තිනවා, ඉස්කෝලේ අපිට ත්‍යාග ප්‍රදාන උත්සවවල හම්බෙලා තියෙනවා, අම්පාසලේ වැඩ කරලා තියෙනවා, අපි හැමෝම ගමේ වැඩ කරලා තියෙනවා, මොකක් හරි කරලා තියෙනවා. හැමෝටම සර්ටිෆිකේට් දාපු බෑග් එකක් තියෙනවා දූවිලි එකතු වෙවි ඊතර කොහේ හරි. එතකොට ඔය තියෙන සර්ටිෆිකේට් ඔක්කොම අපේ කැරියර් එකට වැදගත් නැහැ අත්තම කිව්වොත් එහෙම. අපි ඉස්කෝලේ අචීව් කරපු දේවල් වලින් ගත්තොත් එහෙම අපිට අපි වැඩි ඕනේ අපි එන්ට්‍රි ජොබ් එකකට යන්නේ. අපි හිතමු අපි ජස්ට් A level ලියලා රිසල්ට්ස් ඇවිල්ලා එන්ට්‍රි ජොබ් එකකට යන්නේ. එතනදී ඔයාගෙන් අහන්නේ ඔයා මොනවද අචීව් කරේ පුතා කියලා ඇහුවම, දැන් දුව කියලා ඇහුවම ඔයාට කියන්න පුළුවන් මම 6 වසරේ මේ ස්පෝර්ට්ස් මීට් එකේ දින්නවා. එහෙම නෙමෙයි. සමහරට ඔයාට කියන්න පුළුවන් මම සමස්ත ලංකා නැත්තම් මම කොළඹ දිස්ත්‍රික්ක එකේ එහෙම නැත්තම් මම බස්නට පළාත් තරගේ දෙවෙනියා වුණා, පළවෙනියා වුණා. අන්න අචීව්මන්ට් එකක් ඔයාට මෙන්ෂන් කරන්න පුළුවන්. එතකොට උදාහරණයක් හිතමු මම ගමේ මෙන්න මේ සමිතිය සභාපතිත්වය අවුරුදු 5ක් තිස්සේ දරනවා තරුණ සමිතිය. අන්න ඒ වගේ එකක් මෙන්ෂන් කරන්න පුළුවන්. එතනින් අරුණාම ඉන් ඩීටේල් ගිහිල්ලා ඔයගොල්ලෝ එක වසරේ ඉඳන් ගත්ත සර්ටිෆිකේට් එක ලිස්ට් කරන්න එපා. කවදාකවත් කිසිම ඒකෙන් වැලියු එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඒකෙන් පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ උදනවත්කම සහ සමානක් විතර ඔයගොල්ලන්ගේ තියෙන ඊගෝ එක. එඳ ඒ වැඩේ කවදාකවත් කරන්න එපා. ඕක ඇත්තටම මම ගොඩක් දෙනෙක් දැකලා තියෙන දෙයක් මේ CV එක ලෙන්ති වෙන්න හේතුව. ඔයගොල්ලන්ට ඉම්පෝටන්ට් දේවල් තියෙනවා නම් ගොඩක් අචීව් කරපු දේවල් තියෙනවා නම් ඒක අපි හිතමු ලංකාවේ ඇතුළේ දෙන ජාතික මට්ටමින් පළාත් මට්ටමින් වගේ ඔයගොල්ලෝ අචීව් කරපු දේවල් තියෙනවා නම් ඒවා මෙන්ෂන් කරන්න. එතකොට ඒක ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක හයිලයිට් වෙනවා. ඒත් මම ඒක කතා කරේ ටිකක් එන්ට්‍රි ලෙවල් එකේදී. හිතමු ඊට පස්සේ ඔයා එහෙමනේ ඔයා LS කරලා කැම්පස් ගිහලා ඩිග්‍රී එකක් කරලා දැන් මේ ඉන්ටර්න්ෂිප් එකක් හොයන්න. එතනදී ඔයා කියන්න අවශ්‍ය නැහැ ඉස්කෝලේ ඔයා ස්පෝර්ට්ස් වල වැඩි අවධානය යොමු කරපු කෙනෙක් නෙමෙයි, එක්ස්ට්‍රා කරිකියුලර් කොට කරපු කෙනෙක් නෙමෙයි. ඔයාගේ තියෙනවා 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම්ම ඒ ලෙවල් වෙනකම්ම ඔයාට හම්බෙච්ච ත්‍යාග ප්‍රදාන උත්සවවල හම්බෙච්ච සහතික. ඒවා දාන්න යන්න එපා. එතනදී ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ බලන්නේ ඔයාගේ ඩිග්‍රී එක ගැන. ඔයා ඩිග්‍රී එකේ මොකද්ද ඔයාගේ දැන් තියෙන GPA එක. එතකොට එතනින් එහාට ඔයාගේ දැනට ඩිග්‍රී එකේ මොනවද මේජර් සබ්ජෙක්ට්ස්. එතකොට ඔයා අවුරුද්දක් පාසා හෝ ඔයා ඩීන් ලිස්ට් එකට හෝ මොකක් හරි ගිහින් තියනවද? යුනිවර්සිටි එකේ ඔයා මොනවා හරි අචීව් කරලා තියනවද? යුනිවර්සිටි එකේ ඔයා මොනවා හරි චැරිටි ප්‍රෝග්‍රෑම් එකකට හෝ ඉවෙන්ට් එකකට ඒ වගේ දෙයකට නැත්නම් ඒ ළමයි එක තොලා කරන කමියුනිටි ඇක්ටිවිටි එකකට ගිහින් තියනවද? ඒකේ සමිතියකට එහෙම නැත්නම් ඒ වගේ දෙයකට සහභාගී වෙලා තියනවද? ඒක තමයි එතනදී ගොඩක් විට අවධානය යොමු වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට මෙන්ෂන් කරන්න පුළුවන් ඔයාලා යුනිවර්සිටි එක ඇතුලේ ඉන්නකොට කරපු ක්‍රීඩා මොනවද? ඔයගොල්ලෝ යුනිවර්සිටි කලර්ස් ගත්තද? නැත්නම් ඔයගොල්ලෝ ඉන්ටර් යුනිවර්සිටි ඩිපාර්ට්මන්ට්, ඉන්ටර් යුනිවර්සිටි හෝ ඉන්ටර් ඩිපාර්ට්මන්ට් හෝ ඉන්ටර් ෆැකල්ටි මොනවා හරි වගේ ක්‍රීඩා තරගකින් ජයග්‍රහණයක් ලැබුවා. අන්න ඒවයි වැදගත් වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ පාසල් මට්ටමේ කරපු ජාතික හෝ ජාත්‍යන්තර හෝ පළාත් හෝ ඒ වගේ තියෙනවනේ ඒ දේවල්. අර ඔයගොල්ලෝ 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ගත්ත ත්‍යාග ප්‍රදාන උත්සවයේ දේවල් හෝ නැත්නම් ස්පෝර්ට්ස් මීට් එකේ ගත්ත දේවල් ඒ වෙනකොට ලොකු වැලියු එකක් නැහැ. එහෙම වැලියු එකක් එන්නේ ඔයගොල්ලෝ අර කිව්වා වගේ කී දෙයක් අචීව් කරලා තියෙනවා නම් විතරයි. මතක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඉතින් එහාට ගියාම ඔයගොල්ලන්ට ඒක කියන්න ඕන නම් ඔයගොල්ලන්ට ඒක මෙන්ෂන් කරන්න පුළුවන්. එක පොලියකින් එක වචනකින්.
සිම්පලි පිතුම් ස්පෝට්ස් කියලා ඔයා ට්‍රැකන් ෆිල් ඩේවට කැමති නම් අපි තුමා කරලා දින ඇත්ලටික් පැත්තනම් හට එක වචනකින් මෙන්ෂන් කරන්න පුළු තිරි හාට සීවක දික්කරගන්න එපා නොන්ට විදියට ඒක උගලන්ට පාඩුවක් එතකොට දැනට හොල නිසිටක ඉන්න හෝ නිසිද ස්ටාර්ට් කර පයින්නවන සමාර ප්‍රෆයිල්ස් එන්න උදාහරණයක් මගේ ප්‍රෆයිල්ස් කොල කාලද ස්පෝට්ස් කරපු නැති එක්ස්ට්‍රා කරකුලෙක්ටස් කරපු නැති මොක කරහතුවක් කින්ද ඒවගේ පුළුවන් ට්‍රයි කරන්න විශ්වවිද්‍යාලය ඇතුළේ වල ඩිපාර්ට්මන්ට් එකෙන් ෆැකල්ටි කරන ඉවෙන්ස් විශ්වවිද්‍යාල මට්ටමින් කරන ඉවෙන්ස් උලන ස්පෝට්ස් කරන්න මනව තිබ්බ කරගන්න බැරි වුණා එතනදි කරන්න try කරන්න ඒවගේම අර ඉවෙන්ස් වල සහභාගී වෙන්න try කරන්න ඉවෙන්ට් සර්ටිෆිකේට් එකක් grab කරගන්න try කරන්න ඒකම ඔයගොල්ලෝ academically strong නම් ඔයගොල්ලෝ academically හොඳ මොලකාරයෝ නම් ඔයගොල්ලෝ try කරන්න හොඳ marks ගන්න dean list එකට වැටෙන්න එතකොට ඔයාලට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා අනිවාර්යෙන් විශ්වවිද්‍යාලේ ඒක ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට ඇඩ් කරගන්න පුළුවන් අර ඉන්ටර්න්ෂිප් එක අචීව් කරගන්න. හරි. ඉතින් හරිය ගත්තම තව පොඩි දෙයක් මෙන්ෂන් කරන්න ඕනේ ඇකඩමික් සර්විස් ගැන. දැන් එතකොට ඔය මම කියපු ඔය ලෙන්ත් එක ඔය ඉන්ෆර්මේෂන් දාන ඒවා ගැන දැමීම සම්බන්ධ දේවල් ටික ඔය ඇකඩමික් සර්විස් වලට අදාළ වෙන්නේ නැහැ. ඇකඩමික් සර්විස් වල වෙනම ෆෝමැට් එකක් තියෙන්නේ. ඒවා ඒ ලොකු කලර්ස් දාන්නේ ලොකු පින්තූර දාගෙන චිත්‍ර ඇඳගෙන ඒ වගේ කතන්දර ඇකඩමික් සර්විස් වල කරන්නේ නැහැ. ඇකඩමික් CV ගොඩාක් ඉන් ඩීටේල් යනවා. ඒක ඩිග්‍රී එක උනත් යාලා මේජර් සබ්ජෙක්ට්ස් විතර නෙමෙයි සබ්ජෙක්ට්ස් මෙන්ෂන් කරනවා, රිසර්ච් මෙන්ෂන් කරනවා, ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් මෙන්ෂන් කරනවා, අන්න ඔය ඩීන්ස් ලිස්ට් වලට මේ වුණාද කියලා මෙන්ෂන් කරනවා, නොමිනේට් වුණාද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝගේ ක්ලාස් එක, JP එක, ඔයගොල්ලෝගේ යුනිවර්සිටි එක, ස්කෝල් එකක් හම්බුණාද, අන්න ඒ වගේ යාලා ඇකඩමික් CVs හදනකොට ඒ කියන්නේ ඔයගොල්ලෝ ලෙක්චරර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හො දැනට මෙහෙම කෙනෙක් නම් ඔයගොල්ලෝ එකේ සීනියරිටි එකට යන කෙනෙක් නම් ඒ කතාව වෙනස් කතාවක්. ඔයගොල්ලන්ගේ CV එක පිටු ගන්න දික්ුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ ඩීටේල්ස් ඔක්කොම ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. ඇකඩමික් CVs කියන්නේ ඒක වෙනම විදිහකට ඩ්‍රාෆ්ට් කරන එකක්. හැබැයි එතනදිත් ඔයගොල්ලෝ අර ෆෝමැටින් හින්දා CV එක දික් කරගන්න එපා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ලයින් ස්පේසිං එක වැඩි. ෆෝමැටින් හින්දා. ඒ කියන්නේ ඔයගොල්ලෝ CV එක ලියලා දෙන විදිය හින්දා ෆොන්ට් සයිස් එක ලොකු හින්දා ෆෝමැටින් හරි ලයින් ස්පේසිං හරි වැඩි හින්දා CV එක දික් කරගන්න එපා. එහෙම නැතුව ඔයාලගේ relevant information ටික ඔක්කොම academic CV එකේ දාන්න. එතනින් එහාට අපි CV එකක formatting ගැන, CV එක හදන විදිය ගැන, CV හදන styles ගැන පොඩක් අපි කතා කරමු. දැන් උදාහරණයක් විදිහට ගොඩක්ම common CV style එකක් තමයි දැන් යන එක 2 column. 2 column කියන එක දැන් ඔයාලට screen එකේ පේනවා. දැන් මේ විදිහට එක column එකක් හිනි, column එකක් ඉතුරු කොටස සම්පූර්ණයෙන්ම මම හදලා. මේ style එක ගොඩක් popular style එකක්. වගේ මම තව CV ස්ටයිල්ස් කිහිපයක් පෙන්නනවා ස්ක්‍රීන් එකේ. මේ මංගාව තියෙන ස්ටයිල්ස් සහ මට හම්බෙලා තියෙන ටෙම්ප්ලේට්ස් මීට වැඩි වෙනස් විදිහට හදන්න පුළුවන්. හදන විදිහ නිශ්චිතව මේක කියලා එහෙම එක ස්ටයිල් එකක් හෝ විදියක් නැහැ. හැබැයි අපි අපේ පරමාර්ථය තමයි මේ CV එක රීඩබිලිටි එක. මේක මිනිස්සෙක් කියුවත් software එකක් කියුවත් AI එකක් කියුවත් කියව ගන්න පුළුවන්ද කියන එක තමයි වැදගත්. එතකොට ඒක අපි කොහොමද අචීව් කරගන්නේ? ඒ වගේම CV එක කොහොමද අපි ප්‍රොෆෙෂනල් ලුක් එක හදාගන්නේ? මුලින්ම ගොඩක් විට එතනදී ඔලුවට එන දෙයක් තමයි CV එකට පිච් එකක් දාන්න ඕනද නැද්ද කියන එක. රයිට්. ඕක ටිකක් කන්ට්‍රෝවර්ෂල් කතාවක්. CV වලට ඉස්සර පික්චර්ස් දැම්මේ නැහැ. දැම්මත් CV එකට පිච් එකක් දැම්මේ ඉස්සර අපි අර පාස්පෝර්ට් සයිස් පිච් එකක් ස්කෑන් කරලා හරි ෆොටෝ එකක් ගහලා හරි එහෙම එකක් තමයි දැම්මේ. ගොඩක් ඉස්සර CV එකක් print එකක් දෙන්නේ අපි. print කරපු එකක් අපි ඒකට කියන්නේ CV එකකුත් නෙමෙයි bio data එකක් කියලා. ඒකට අපි අර පින්තූරයක් අලවලා කොටුවකට දෙනවා. දැන් මේ තත්ත්වය වෙනස්. දැන් අපි CV එක share කරන්නේ PDF එකක් නැත්නම් සමහරට online profile එකක් විදියට. ඉතින් CV එක කියන එක චුට්ටක් දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සරට වඩා. එතනදී මේ CV එකට දාන පිච් එක ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඒක ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන පිච් එකක් වෙන්න ඕන. එහෙම කියලා ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් පිච් එකක් ස්ටුඩියෝ එකට ගිහිල්ලා ගන්න අවශ්‍ය නැහැ. එහෙම ගන්න පුළුවන් නම් හොඳයි. ඒක වලට ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒකට යම්කිසි මුදලක් වැය වෙනවනේ. එහෙම අවශ්‍ය නැහැ. මම මේ කතා කරන්නේ ගොඩක්ම ප්‍රොෆෙෂනල්ස්ලාට ඉන්ටර්නේෂනල් ළමයින්ට ඒ වගේ කට්ටියට. ඉතින් එහාට
සීනියර් කට්ටියට උදාහරණයක් විදිහට මැනේජර් නබ වුණා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් පිච් එකක් අරන් තියාගන්න ඔයගොල්ලන්ගේ යාළුවෙක්ට කියලා හරි එහෙම නැත්නම් ස්ටුඩියෝ එකට ගිහිල්ලා හරි ඒ ජෙන්ඩර් එකට අනුව ඔයගොල්ලන්ගේ අඳුමත් තෝරගෙන පිච් එකක් අරන් තියාගන්න. මම ඒකට පස්සේ එන්නම්. ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් මේ ජූනියර් කට්ටිය ගැන කතා කරලා එතකොට මෙතනදී වැදගත්ම දේ තමයි පිච් එක ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ අටයර් එක ඇඳුම කොණ්ඩේ ඔයගොල්ලන්ගේ ඇක්සසරිස් මේ දේවල් ගැන කල්පනාකාරී වෙන්න. එතකොට මම ඉස්සෙල්ලා පිරිමිලා ගැන කතා කරන්න. ජෙන්ස්ලාට මේක ඇත්තටම හරිම ලේසි. ඔයගොල්ලන්ට බ්ලේස් එකක් දාලා පිච් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන බ්ලේස් එකක්. අර වෙඩින් වලට දානවා වගේ මල් තියෙන හෝ ඩිසයින් තියෙන ටයි දාපු එක මැච් කරපු බ්ලේස් එකක් නෙමෙයි. ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන ෂර්ට් එකක් ඇඳලා ටයි එකක් දාලා බ්ලේස් එකක් ෆොටෝ එකක් ගන්න. කොණ්ඩේ ලස්සනට පෙරලා හොඳ ලයිටිං එකක් තියෙන තැනක ප්ලේන් කලර් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන තැනක ගන්න. එතකොට ඔයාලට ඕන විදිහකට එඩිට් කරගන්නත් පුළුවන්. සොෆ්ට්වෙයාර් එකට දාලා බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්නත් ලේසි. දැන් Canva තියෙනවා, Photoshop තියෙනවා. ඕන මේක බෑග්ග්‍රවුන්ඩ් අයින් කරනවා කියන හරිම සිම්පල් වැඩක්. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක ප්ලේන් කලර් වෙන්න ඒක ඔයාලට ලේසි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බෑග්ග්‍රවුන්ඩ් එක white, blue වගේ තිබ්බොත් හොඳයි. එතකොට ඔයාලට එහෙම කලර් එකක් නැත්තම් ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් කැම්පස් එකේ තියෙන රතු පාට බෑග්ග්‍රවුන්ඩ් එක ගන්න කොහේ හරි කමන්නේ ගිහිල්ලා ගන්න. ඔයගොල්ලන්ට එඩිට් එකේදී රතු එක අයින් කරලා බ්ලූ කලර් එකක් වයිට් කලර් එකක් දාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක ගැලවෙන්නත් අදාළයි. එතකොට ලේඩීස්ලා මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ගොඩාක් CVs වල මම දැකලා තියෙනවා වෙඩින්ග්ස් වලට ගියපු පික්චර්ස් දානවා, පාටිස් වලට ගියපේව දානවා, වෙඩින් බර්ත්ඩේ එකට කරපු, වෙඩින් එකට කරපු, එන්ගේජ්මන්ට් එකට කරපු ප්‍රී ෂූට් එකේ පිච් එකක් දානවා. ඒක කිසිම වෙලාවක දාන්න එපා. ඔයාලා ප්‍රොෆෙෂනල් CV එකක් හදනවා නම් එහෙම දැම්ම මේක කතා ගැලපෙන්නේ නැහැ. එතකොට ඔයාලට මොන වගේ පික්චර්ස්ද මම මේ ජූනියර්ස්ලා කතා කරන්නේ දාන්න පුළුවන්. ඇත්තටම ඔයාලා ගොඩක් දුරට මම හිතනවා දැන් යුනිවර්සිටි යන ළමෙක් එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් ඩිග්‍රී එකක් කරන ළමෙක්ට ඒ අවුරුදු 2-3ක හෝ 4ක කාලය ඇතුළත ඔයාලගේ ස්ටඩීස් කරනකොට පිච් එකක් ගන්න අවස්ථාවක් එනවා. හිතන්න එහෙම නොවේ තියෙන බොහොම වෙරළ අවස්ථාවක්. උදාහරණයක් ඔයාලගේ ප්‍රසන්ටේෂන් එකට පොඩ්ඩක් රෙඩි වෙන්න. අපි හිතමු ප්‍රසන්ටේෂන් එකට මෙච්චර රෙඩි වෙන්න උවමනාවක් නැහැ. හැබැයි ඔයා මේ වැඩේත් කරගන්න උවමනාවක් තියෙන හින්දා CV එක හදා ගන්නත් උවමනාවක් හින්දා ඒලගොල්ලෝ එකට හරියන টොප් එකක් බ්ලවුස් එකක් ගන්න. ඔහො ස්කර්ට් එකක් ට්‍රවුස් එකක් වටේව ඔයාලගේ ඇඳුමක් රෙඩි කරගන්න. එතකොට එදා දවසේ පොඩ්ඩක් කොණ්ඩේ හදාගෙන යන්න කොල්ලොන්ටත් එක්ක මම කියන්නේ. ඔයාලට ඒ වැඩේ කරන්න පුළුවන්. එතකොට ඔයාලා ප්‍රසන්ටේෂන් එක ඉවර වෙන්න හෝ පටන් ගන්න කලින් ෆෝන් එකේ පිච් එකක් ගන්න. හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියලා හොඳ ලයිටින් කන්ඩිෂන් එකක් තියෙන තැනක. එතකොට සෙල්ෆි ගන්න එපා. මේක පෝට්‍රේට් එකක් ගන්න ඕනේ. ඒකෙත් ඔයාලගේ සම්පූර්ණ පිච් එකක් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් බස්ට් එක තමයි ගන්න. බස්ට් කියන පිච් එකේ තේරුම තමයි අපි සාමාන්‍යයෙන් පපුව සහ පපුවෙන් උඩ කොටස තමයි පේන්න ඕනේ. එතකොට ඔයාලගේ සාමාන්‍යයෙන් පිච් එක අරන් තියාගන්න ඉනෙන් උඩට වගේ අරගෙන ඒක ඔයගොල්ලෝ ක්‍රොප් කරගන්න ඇස්පෙක්ට් රේෂියෝ එකට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතින් දන්න පිච් එකක් ක්‍රොප් කරගන්න ඕන ඇස්පෙක්ට් රේෂියෝ එක 1:1 වගේ ක්‍රොප් කරලා තියාගන්න. එතකොට ඔයාලට ඒක ඕන ඩිසයින් එකකට එන්ටර් කරගන්න පුළුවන් පස්සේ 1:1 ඇස්පෙක්ට් රේෂියෝ එකට කියන්නේ සමචතුරස්‍රාකාර හැඩයකට ඔයාලගේ ඉනෙන් උඩ වගේ පිච් එක අරන් තියාගන්න. එතකොට ඔයාලට ඔක ඔයාලගේ ක්‍රොප් කරලා ඇඩ්ජස්ට් කරලා ඕන විදිහකට හදාගන්න පුළුවන්. සවලට එක LinkedIn එකට උනත් යූස් කරගන්න පස්සේ කාලෙක පුළුවන්. එතකොට ඒ ගන්න පිච් එක ඒ විදිහට ඔයාලට CV එකට යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිවර්සිටි ළමෙක් නම් ග්‍රැජුවේෂන් එකක් එනකොට ඔයාලට පිච් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ බැච් ෆොටෝ එක දවසට ඒ වගේ පිච් එකක් ගන්න පුළුවන්. මොන විදිහකට හරි ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන පිච් එකක් ගන්න කොල්ලෝ නම් මම රෙකමන්ඩ් කරනවා ෂර්ට් එකක් ඇඳලා පුළුවන් නම් බ්ලේස් එකක් දාලා ෆොටෝ එකක් ගන්න. බ්ලේස් සල්ලි දීලා ගන්න යන්න ඕනේ නැහැ, රෙන්ට් එකට ගන්න යන්න ඕනේ නැහැ. එකෙක්ගෙන් අරගෙන දාලා පිච් එක ගන්න. මොකද පිච් එකේදී බ්ලේස් එක වට එකට පිට් වෙනවාද කියන එක ලොකුවට පේන්නේ නැහැ. ලේඩීස්ලට ලේසි සාරි එකක් ඇඳලා ගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි පිච් එකට. එතකොට CV එකට හොඳ ප්‍රොෆෙෂනල් ලුක් එකක් එනවා. ඉතින් එහාට ගියාම කොල්ලෝ කෙල්ලෝ කවුරුණත් කිසිම වෙලාවක බර්ත්ඩේ පාටි වල ඉලගත්ත පික්චර් සාරි ඇඳගත්ත ඒවා මොඩලින් ෂූට්ස් වලට කරපු ඒවා නැත්තම් සෙල්ෆි ගහපු ඒවා CV එක පිච් එක විදිහට දාන්න එපා. ඒක හරියම අන්ප්‍රොෆෙෂනල් හැම කැතයි. මම තවත් දැකලා තියෙනවා වෙඩින්ග්ස් වලට ගිහිල්ලා සමහර ගොඩක් ලේඩීස්ලා ෂයිනි ඩ්‍රෙසස්, ෂයිනි සාරීස්, සමහර ජැකට් එක සීක්වෙන්ස් වලින් කරපු ෂයිනි ජැකට් එක සාරි එක වෙඩින් එක සාමාන්‍යයෙන් අදින්නේ පොඩ්ඩක්
මොකද කියන්නේ ෆැෂනබල් විදිහට උත්සවාකාරයෙන්නේ ඒ ඇටයක CV එකට ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා ඒ මෝඩ වැඩේ කවදාකවත් කරන්න එපා. සමහර LinkedIn ප්‍රොෆයිල් එකත් අප්ඩේට් කරලා තියෙනවා මොඩල්ස්ලා වගේ පේන පික්චර්ස්. ඒවා හරිම ප්‍රොෆෙෂනල්. එතකොට පික්චර් එකේ කතාව තමයි ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් හරියට පොඩක් සීනියර් කට්ටිය පුළුවන් නම් උත්සාහ කරන්න ඔයගොල්ලෝ ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ස්ටුඩියෝ එකකින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න. කියන්න මට ප්‍රොෆෙෂනල් පික්චර්ස් කීපයක් ගන්න ඕනේ මගේ ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකට අප්ඩේට් කරන්න, CV එකට අප්ඩේට් කරන්න. ඒතර එයාලා ලස්සනට ඔයාලට පික්චර්ස් ටිකක් ගහලා දෙයි. ඒකෙදිත් ෂොට්ස් කීපයක් ගන්න. දැන් ගොඩක් කලාවට ඩාර්ක් බෑග්ග්‍රවුන්ඩ් එක ගන්න ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එතකොට පුටුවක වාඩි වෙලා වගේ ගන්න ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒක සාමාන්‍ය ස්ටුඩියෝ එකේ කට්ටිය ඔයාලට කියයි දැන් මෙහෙම තමයි මේ ස්ටයිල් එක තමයි ට්‍රෙන්ඩ් එක තමයි යන්නේ කියලා. ඒ විදිහට අරන් තියාගන්න. ඒක මොනවා ගත්තත් හෙඩ් ෂොට් එකක් ගන්න. අර මම කිව්වා වගේ ෆස්ට් එකෙන් උඩ හෙඩ් ෂොට් එකක් අරන් තියාගන්න. එතකොට ඒක ඔයාලා LinkedIn එකට CV එකටද ඔයගොල්ලන්ගේ ඔෆිෂියල් WhatsApp account එකටද ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කන්සිස්ටන්සි එකකුත් තියෙනවා. ඒ හෙඩ් ෂොට් එක hina වෙලා normal විදිහට පිච් එක ගන්න. ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් කියලා බුම ගෙනින්න ඕනේ නැහැ. right. පින්තූර කතාව ඉවරයි. ඉතින් එහාට CVs වල ඔයගොල්ලෝ බලා ගන්න ඕන දේවල් ටික තමයි CV එකේ ෆොන්ට් එක හැමතැනම එකක් වෙන්න ඕනේ. එක ෆොන්ට් එකක් වෙන්න ඕනේ. ඒක ඔයගොල්ලන් එඩිට් කරන software එක අනුව හදා ගන්න. මම software ටිකක් කියන්න ඔයගොල්ලන්ට. ඔයාලට CV එකක් හදා ගන්න පුළුවන්. ඒතර ඒකට අනුව ඔයගොල්ලෝ එක ෆොන්ට් එකකින් හදා ගන්න. පුළුවන් තරම් එක ෆොන්ට් size එකක් ගන්න බලන්න. සමහර වෙලාවල් CV එක හදනකොට චුට්ටක් එකම ෆොන්ට් size එක ගන්න අමාරු වෙලාවල් තියෙනවා. සමහර text වල දිග හෝ longevity එක අනුව ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් ලොකු චේන්ජස් කරනවා. අපි හිතමු ඔයා ෆොන්ට් size එක 10 නම් හදන්නේ 9 11 10 ප්‍රශ්නයක් නෑ. නැතුව 8 14 10 එහෙම වෙනස් ගොඩක් වෙනස් size වලට යන්න එපා. ඉතින් එහාට වගේ CV එකට කලර්ස් දානකොට CV එක ගොඩක් දුරට බොහොම හැට ප්‍රිය ලයිට් කලර් එකක් දාන්න උත්සාහ කරන්න. blue එකෙත් light blue ගොඩක් blue ප්‍රශ්නයක් නෑ. green එකේ shades, blue එකේ shades, අපි හිතමු beige, ඊට පස්සේ රතුත් නෙමෙයි තැඹිලිත් නෙමෙයි අතර කලර් එකක් තියෙනවා. ඒ උගල දන්න කලර් එක මට ඒ කලර් එකේ නේම් එක මතක නැහැ. ඒ කලර් එකේ shades ඊට පස්සේ පිට black and white අතර තියෙන shades ඔක්කොම කියන්නේ ash grey නම් මම ඔක්කොම shades ටික අපිට ගන්න පුළුවන්. ඒ වගේ shades ගන්න purple උනත් ප්‍රශ්නයක් නැහැ. dark purple නෙමෙයි but purple එකේ shades වගේ ගන්න. pink එකේ වුණත් අර dark pink එක නෙමෙයි hot pink එක නෙමෙයි light pink එකේ shades ගන්න. ඒ වගේ අරන් අපිට හදා ගන්න පුළුවන්. red වගේ ගන්න එපා. maroon වගේ ගන්න එපා. ටිකක් ඒවා contrast වැඩි. මොකද ඔයාලගේ pitch එකත් එක්ක ගොඩක් වෙලාවට ගැලපෙන එකක් නැහැ. ඒ වගේ කලර්ස් ගැන පොඩ්ඩක් හිතන්න. එතකොට ඉතින් එහාට CV එකේ ඔයගොල්ලන්ගේ headings සාමාන්‍යයෙන් පොඩ්ඩක් capitalize කරන්න. එහෙම නැත්නම් bold කරන්න. ඒ කියන්නේ ඔයාලගේ education qualifications කියන category එක පොඩ්ඩක් bold කරන්න නැත්නම් capitalize කරන්න. ඊපස්සේ ඔයාලගේ personal details වගේ පොඩ්ඩක් පල්ලෙහාට කරන්න CV එකේ. උඩම දාගන්න එපා. ඉස්සර අපි උඩම දානවා. දැන් එහෙම දාන්නේ නැතිව පල්ලෙහා දාන්න CV එකේ. ඒ වගේම CV එකකදී ඔයගොල්ලෝ නම දානකොට කොමලාකත් ඔයගොල්ලන්ගේ සම්පූර්ණ අර දීඝ ජන්තු නම උඩ දාන්න එපා. දාන්න කිමු අපි උඩා ගෙදරලාගේ සමන්ත නිර්මාල් ප්‍රනාන්දු. චර ඕනේ. ඔයාලට සාමාන්‍යයෙන් කියන්නේ සමන්ත ප්‍රනාන්දු කියලා. එහෙනම් CV එකේ එන්න ඕනේ. එනම් දෙක විතරයි සමන්ත ප්‍රනාන්දු උඩ. ඊට යටින් ඔයාලගේ දැන් තියෙන ටයිටල් එක දාන්න. ඔයාලා දැන් කරන්නේ HR ද IT ද marketing ද whatever engineer ද ඒ ඔක්කොම දාන්න. ඔයාලගේ official titles තියෙනවා නේද? එන්ජි එක වගේ නම් official එක දාන්න title එක තියෙනවා. law එකේ නම් attorney at law ඒ වගේ official titles. ඒ official title එක දාන්න. ඔයාලගේ degree එකට අදාළ ඔයාලා කැමති නම් degree එකට අදාළ ඔයාලගේ wording එක දාන්න. BSc in management special HR ඒ වගේ. විශේෂයෙන්ම ඔයාලගේ profession එක mention කරන්න. HR professional. ඒකෙත් ඔයා junior ද senior ද කියන පොඩ්ඩක් mention කරන්න. junior නම් junior HR professional. ඊට පස්සේ ටිකක් middle level එක නේ HR professional. ඊළඟට senior නම් senior HR professional. ඒ වගේ දාන්න. ඒතකොට බලපෑම ටක් ගාලා දෙනවා. මම HR professional කෙනෙක්. senior level එකේ ඉන්නේ. CV එක කියවන්න ඕනෙත් නේ. මම දන්නවා senior කියන්නේ සාමාන්‍ය අවුරුදු 10කට වැඩි experience එකක් තියෙන කෙනෙක්. දැන් junior කියලා දැන් මම දන්නවා මෙහෙම තාම මේකට අලුත් fresher කෙනෙක් කියලා. ඉතින් එහාට CV එකේ ඔයගලන්ගේ contact details emails දානකොට හරියම වැදගත්. හරියට දාන්න contact details. මම අනන්තවත් දැකලා තියෙනවා numbers වැරදි. විශේෂයෙන්ම email එක වැරදි.
ඊමේල් එක ටයිප් කරලා දෙනවා වැරදි. ඊමේල් එක කොයිලාකවත් ටයිප් කරන්න යන්න එපා. ඔයගොල්ලන්ගේ Gmail එක හෝ whatever ඊමේල් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ user name එක account එක පෙන්නනවා. එතනින් copy කරගෙන ගෙනලා දාන්න ඊමේල් එක වරද්දන්න එපා. හරිද? මම අර කිව්වා වගේ ලොකු ප්‍රමාණයකට ඉන්ටර්විව්ස් ෂෙඩියුල් වෙන වෙලාවලදී each and everyone person ගිහිල්ලා කතා කරලා ඊමේල් වල වැරදි හොයලා දාන්න වෙලාවක් නැහැ. සමහරකට අපි උදාහරණයකට හිතන්නකෝ අපි ඊමේල් එක ඩ්‍රාෆ්ට් කරලා ඔයගොල්ලන්ට ඊමේල් එක දානවා. ඒ ඊමේල් එක වැරදි හින්දා ඊමේල් එක බවුන්ස් වෙනවා. ඩෙලට් එකක් එනවා. හැබැයි ඕක දකින්න නැති වෙන්න පුළුවන්. ඒතර යාට ඔයගොල්ලන්ට ඒකේ බ්ලේම් එක HR පර්සනල් වලට දෙන්න බෑ. මොකද ඔයාලා තමයි ඊමේල් එක වැරදියට ෆස්ට් ප්ලේස් දාලා දෙන්නේ. සමහරට එයා දැක්කොත් ඔයාට ආයි කතා කරන්න ඕනේ. තවත් හැසල් එකක්. ඔයා කන්ටැක්ට් කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට සමහරට ඒ අදාළ අවස්ථාවේදී කරගෙන ගියපු ටික දානවා ඔයාව පස්සට වැටෙනවා. සමහරට අතනවා සිලෙක්ට් වෙන ඉඳපු මනුස්සයා. එතන ඔයා ආපු නැති හින්දා වෙන කෙනෙක් සිලෙක්ට් වෙන්න පුළුවන්. ඒ හින්දා key details කොතනවත් CV එකේ වරද්දන්න එපා. නම්බර් එක, ඊමේල් එක කියන එක පට්ටම බේසික් දෙයක් CV එකේ. ඒක චෙක් කරන්න 100 වතාවක් හරි. PDF කරගන්න කලින් ඒක බලන්න අනිවාර්යයෙන්. එතකොට එතනින් ගියාම ඔයගොල්ලෝ දාන details මේවා මම අතන කියන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ details දාන්න එපා. ඔයගොල්ලන්ගේ සමහර අය මම දන්නවා දැන්ට ජොබ් එකෙන් අයින් වෙලා ඉන්නේ. හැබැයි තාම පටන් ගත්ත දවස් ඉඳන් ප්‍රසන්ට් කියලා තමයි දාලා තියෙන්නේ. තාම මේ ජොබ් එකේ ඉන්න වගේ තමයි පෙන්නලා තියෙන CV එකේ. මෙයාලා දැන්ට රිසයින් වෙලා මාසයක් හෝ දෙකක්. උදර කැරියර් ගැප් එක පේන හින්දා. ඒව දාන්න එපා. ඒව අහු වෙනවා. ගොඩක් මායතන වලින් දැන් එම්ප්ලොයි වෙරිෆිකේෂන් එකක් කරනවා. ඒකට ඒව අහු වෙනවා. ඒ වගේ මොකද සර්විස් ටෙස්ට් දෙන්න ඕන. එතනත් ඔයගොල්ලෝ අහු වෙනවා. රයිට්. ඒ පොයින්ට් එකත් එක්ක අපි අද වීඩියෝ එක ඉවර කරනවා. අපේ වීඩියෝ එක ලෙන්ති වෙන හින්දා ඔයාලට ඊළඟ වීඩියෝ එකට මූව් වෙන්න පුළුවන්. මේ ඩිස්කෂන් එක මෙතනින් කන්ටිනියු වෙනවා. ඒ වගේම ඔයාලට ඉතුරු ටික මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකට පාරක් දීගෙන යන්න. ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එතකොට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අපි TikTok එකකින් ඉන්නවා, Facebook එකකින් ඉන්නවා. ඒ වගේම මගේ නම්බර් එක පල්ලෙහා description එකේ mention වෙලා තියෙන්නේ. ඔයාලට professional support එකක් help එකක් ඕන නම් contact කරන්න. ඒ වගේම අපි CV writing professional service එකක් දෙනවා. ඔයාලට ඒ service එකත් අපි ගන්න පුළුවන්. Thank you very much for joining our video. See you next time.